දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්. ආදායම් බදු වාර්තා මාර්ගගතව ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්. ආදායම් බදු වාර්තාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට පෙර සූදානම් කරගත යුත්තේ මොනවාද? ඊ සේවා ద్వාරයට ප්‍රවේශවීමට ඔබ සතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සහ පද්ධතිය වෙත ඇතුළත්වීම සඳහා ලබා දෙන ලද මුරපදය. අදාළ තක්සේරු වර්ෂය සඳහා ඔබේ ආදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම සඳහා පහත ලේඛනවල PDF පිටපත් සේවා යෝජකයා විසින් වැටුපෙන් අඩු කළ බදු පිළිබඳ සඳහන් T10 සහතිකය. බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලීමත රඳවා ගැනීමේ බදු අඩු කර ගැනීම පිළිබඳව ලබා දුන් සහතික. සූර්ය පැනල ආදායම සහ සුදුසුකම් ලබන බදු සහන සම්බන්ධයෙන් සනාතන ලේඛන. ඔබ සතු වත්කම් හා බැරකම් පිළිබඳ විස්තර. ඔබගේ ඊමේල් ලිපිනය මේ සම්බන්ධයෙන් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 1944 අංකය අමතන්න. නැතිනම් www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් වැඩි විස්තර ලබාගත හැකිය. සරල කරන ලද පුද්ගල ආදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් දැනගැනීමට අවශ්‍ය නම් ඊළඟ වීඩියෝව බලන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්.